ක්‍රිස්තු වර්ෂ 13 වන සියවස ශ්‍රී ලංකා ද්වීපය කාලිංග මාඝගේ දරුණු ආක්‍රමණයෙන් ගිනිගනිමින් පැවතිනි. රටේ අගනගර සහ වෙහෙර විහාර විනාශ වෙමින් පැවති අතර සිංහලයේ අභිමානය වූ දළදා වහන්සේට මහත් තර්ජනයක් එල්ල වී තිබුණේ. මේ අඳුරු වකවානුවේදී තුන්වන විජයබාහු නම් අභීත නායකයෙක් මායාරට කේන්ද්‍ර කරගෙන දඹදෙනි රාජධානිය පිහිටුවා ගත්තේය. ඔහුගේ පළමු කාර්යය වූයේ සතුරන්ගෙන් දළදා වහන්සේ ආරක්ෂා කර ගැනීමයි. දළද වහන්සේ සංගවා තැබීමට ආරක්ෂිතම තැනක් සෙවූ රජුට කෑගල්ල ප්‍රදේශයේ පිහිටි ස්වභාවික බලකොටුවක් වැනි වූ බෙලිගල පර්වතය හමු විය. එය ළඟාවීමට අපහසු වටපිටාව හොඳින් පෙනෙන උස් ස්ථානයකි. රජු වහාම ක්‍රියාත්මක විය. ඔහු පර්වත මුදුනෙහි මල් වඩුවන් සහ ගල් වඩුවන් යොදවා දළදා වහන්සේ වැඩ සිටීම සඳහා මනරම් දළදා මාලිගාවක් සහ බලකොටුවක් ඉදි කළේය. සියලු කටයුතු නිම වූ පසු තුන්වන විජයබාහු රජු මහත් හරසරින් යුතුව දළදා වහන්සේ සහ පාත්‍රා ධාතුව බිලිගල දළදා මාලිගාව වෙත වැඩම කරවන ලදී. දළදා වහන්සේගේ ආරක්ෂාව සඳහා රජු මල්ලව සටන්කරුවන් සහ විශේෂ සේනාවක් පර්වතයේ විවිධ ස්ථානවල රැකවල් සඳහා යෙදවිය. බෙලිගල පර්වතය බලකොටුවක් බවට පත්විය. බොහෝ කාලයක් යනතුරු දළදා වහන්සේ වෙනුවෙන් බෙලිගල පර්වතය මත පුද පූජා පැවැත්වුණි. මෙය එවක සිංහල බෞද්ධ ජනයාගේ ප්‍රධානතම ආගමික මධ්‍යස්ථානය විය. තුන්වන විජයබාහු රජුගෙන් පසු රජු හෝ ඔහුගේ පුත් දෙවන පරාක්‍රමබාහු රජු රට එක්සේසත් කළේය. පසුව ඔහු ආරක්ෂිත හේතුන් මත දළදා වහන්සේ බෙලිගල සිට සිය අගනුවර වූ දඹදෙනිය වෙත වැඩම කරවන ලදී. කාලයාගේ ඇවෑමෙන් බෙලිගල තිබූ මාලිගා අභාවයට ගියේය. අදටත් බෙලිගල පර්වතය මත ඉපැරණි දළදා මාලිගාවේ ගල්කුළුණු පියගැට පෙළවල් සහ පොකුණුවල නටබුන් දැකගත හැක. බෙලිගල ඉතිහාසය අපට මතක් කර දෙන්නේ අපේ උරුමය රැකගන්නට එදා රජවරුන් සහ ජනයා කළ අසම සම කැපකිරීමයි. එය දළදා වහන්සේ රැකගත් අභීත පර්වතයයි. මෙවැනි වීඩියෝ දිගටම බලන්න චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරන්න.